හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් මේ මාසෙට ඕන කරන දේවල් ටික ගන්න මම සුපර් මාකට් එකට ආවා. මං හිතුවා අද ඇතුළෙත් පොඩ්ඩක් වීඩියෝ කරගන්නවා කියලා. හැබැයි ගොඩක් වීඩියෝ කරේ නැහැ. ඉතින් සමහර දේවල් ගද්දි මම වීඩියෝ කරා මම පෙන්නන්නම්. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න බලමු අද මම මොනවාද සුපර් මාකට් එකෙන් ගන්න කියලා. ඉතින් මෙතන තියෙන්නේ එක එක පාස්තා වර්ග. ඉතින් සාමාන්‍යයෙන් ගෙදරට ගන්න එක පාස්තා වර්ගයක් තියෙනවා. මම ඒක තමයි ගොඩක් වෙලාවට ගේන්නේ හැම මාසෙම වගේ. ඉතින් ඒකෙනුත් මේ පාස්තා වර්ගවල තියෙනවනේ එක එක හැඩ. ඉතින් මම ගෙදරට ගන්න පාස්තා වලින් මම මේ විදිහට ටිකක් අරගත්තා. ටිකක් වැඩිපුර. ඊළඟට මම හැම මාසෙම මෙන්න මේ විදිහට පේස්ටෝ බෝතල් දෙකක් අරගන්නවා. ඉතින් මෙන්න මේ පේස්ටෝ එක රහයි මම ඒකෙනුත් දෙකක් අරගත්තා. ඊළඟට පැන්කේක් මික්ස් එකෙන් පැකට් 3ක් අරගත්තා මම. මෙතන තියෙන්නේ විටමින් වර්ග. ඉතින් පොඩි අයට මම මේකෙන් තමයි විටමින් ගන්න. පොඩි අයට කියන්නේ පුතාලා දෙන්නට විතරයි. මොකද මේ විටමින් අවුරුදු 4ට වැඩි බබාලට දෙන්න කියලා තමයි ගහලා තියෙන්නේ. ඒකෙන් මම මෙන්න මේ මල්ටිගමී කියන එක තමයි අරගත්තේ. ඉතින් ඔන්න ඒ ටික විතරයි මම වීඩියෝ කරේ සුපර් මාකට් එක ඇතුලේ. ගොඩාක් වීඩියෝ කරේ නැහැ. නැත්නම් ලොකු වෙලාවක් යනවනේ ඔක්කොම වීඩියෝ කර කර බඩු ගන්න ගියොත්. ඉතින් ඒක නිසා මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මුලින් දැම්මා ඔයගොල්ලන්ට බලන්න. සුපර් මාකට් එක ඇතුලේ කොහොමද කියලා. ඉතින් ගෙනාපු බඩු ටික මම අස් කරලා මම පෙන්නන්නම් එකින් එක මොනවාද මම මේ මාසෙට අරගත්තේ කියලා. මෙන්න මේ විදිහට මට අස් කරගන්න ලේසි වෙන විදිහට වෙන් කරලා තියාගත්තා. මම කොහොමත් ගෙදරට බඩු ගෙනාපුවම ෆ්‍රීසර් දාන, ෆ්‍රිජ් එකට දාන, එතකොට කබඩ් එකට දාන බඩු වෙන් කරලා තියාගන්න. එතකොට මට ලේසි ඉක්මනටම මේ ටික අස් කරගන්න. ඉතින් මම පෙන්නන්නම් මොනවාද අරගත්තේ කියලා.
මේ විදිහට තැන් 3කට මම වෙන් කරලා තියාගත්තා. හැබැයි මේ මාසේ ගොඩාක් එළවලු වර්ග නම් ගත්තේ නැහැ. මෙතන තියෙනවා මම ගත්ත දේවල් වලින් ලෙමන් එකක් ගත්තා. එළවලු මං කියවනේ මුකුත් වැඩිය ගත්තේ නැහැ කියලා. ගෙදර එළවලු තියෙනවා. ඒක නිසා එළවලු ගත්තේ නැහැ. ඊළඟට ලීක්ස් තියෙනවා. ලීක්ස් මේ ටිකේ වැඩි හොයාගන්න තිබ්බේ නැහැ. මං තොසාන එකේ දැකලා ගත්ත දෙකක්. ඊළඟට මෙතන තියෙනවා මාළු මිරිස් ටිකක්. ওই ටික තමයි මං ගත්තේ එළවලු වලට. ඊළඟට හැමදාම වගේ ගන්න මෙන්න මේ ක්‍රේප්ස් වලින් හදලා තියෙන්නේ පාන් කුඩු තවරලා තියෙනවා. මේක බදින්න තියෙන්නේ. එකෙන් පැකට් දෙකක් අරගත්ත පොඩි අයට. ඊළඟට ගත්තා මෙන්න මේ වගේ කිලෝ එකේ සොසේජස් එකක්. මේක චිකන් වලින් තියෙන්නේ. මට මතක විදිහට චිකන් වලින් තියෙන්නේ. ඊළඟට පේස්ට්‍රි ෂීට් එකක් ගත්තා. පෆ් පේස්ට්‍රි. ඒකෙන් එකක් අරගත්තා. ඊළඟට මෙතන යෝගට් වර්ග තියෙනවා. කැරමල් පුඩින් තියෙනවා. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. මේ නම් ග්‍රීක් යෝගට් එකක්. ඒකෙන් ෆ්ලේවර්ස් දෙකකින් අරගත්තා. මේ විදිහට. ඊට පස්සේ තියෙනවා ඔන්න මේකත් මම හැම මාසෙම ගන්නවා මොසරෙල්ලා කිලෝ එකක්. මොකද පොඩි අයට ගෙදර මම පීසා හදලා දෙන්න හින්දා මම මේක වෙන් කරලා ෆ්‍රීසර් එකට දාගන්නවා. ඊළඟට මේ තියෙන්නේ මොර්තදෙල්ලා එකක්. ඉතින් මොර්තදෙල්ලා සලාමේ ඒ වගේ මේ විදිහට කිරලා ගන්න පුළුවන්. ඒකිනුත් දෙකක් අරගත්තා. ඊළඟට මෙතන තියෙනවා ෆැමිලි පැක් එකක් පීසා. මේකේ පීසා 4ක් තියෙනවා. ඉතින් අද රෑට හදන්න කියලා හිතාගෙන තමයි ඔන්න මේක අරගත්තේ. මේකෙන් එක බොක්ස් එකක් අරගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා බස්තොන්චීනි. ඒ කියන්නේ ෆිෂ් ෆින්ගර්ස් තියෙන්නේ. මේ මෙර්ලුත්සෝ කියන මාළු වර්ගෙන් තමයි හදලා තියෙන්නේ. එකෙන් එකක් ගත්තා මම. මේකේ 30ක් තියෙනවා ඇතුලේ. ඊළඟට තියෙනවා මෙතන ඔලිව් ඔයිල් බෝතල් දෙකක්. ඒකිනුත් ඩිස්කවුන්ට් දාලා තිබ්බා මේක. සාමාන්‍යයෙන් ඔලිව් ඔයිල් ගණන් වැඩි. ඉතින් අද ඩිස්කවුන්ට් දාලා තිබ්බා මම අරගත්තා. ගෙදර තියනවා නැත්තම් ඒ වුණාට මම අරගත්තා. ඊට පස්සේ මස් මාළු ටික තියෙනවා මෙතන. මාළු ගත්තා මම පොඩි මාළු. ඉස්සෝ අරගත්තා. ඊට පස්සේ බිත්තර 30 කේස් එකක් අරගත්තා. ගෙදරත් ටිකක් තිබ්බ නිසා. එහෙම නැත්නම් මම 60ක් වගේ තමයි අරගන්නේ. ඊළඟට තියෙනවා මස් වර්ග ටික මෙතන. මේ තියෙන්නේ ඒ ටික. මෙතන තියෙනවා මම මේ වොෂින් මැෂින් එකට ගත්තු ෆැබ්‍රික් සොෆ්ට්නර් දෙකක් තියෙනවා. පිංගන් සබන් එකක් ගත්තා ලීටර් 2. ඊළඟට තියෙනවා මැෂින් එකට දාන රිදි හොදන්න ගන්න සබන් එක. ඉතින් මේ තියෙන පොඩි අයට ගත්ත ෆැබ්‍රික් සොෆ්ට්නර් එක. මම ಜಾති දෙකකින් තමයි හැම මාසෙම අරගන්නේ. ඉතින් ග්ලව්ස් ගත්තා. බාත්රූම් එක හැම සුද්ධ කරාදී ග්ලව්ස් ඕන. ඉතින් ග්ලව්ස් එකක් ගත්තා. ඊළඟට ජූස් ගත්තා මේ විදිහට වර්ග 3කින්. ජූස් ටිකක් වැඩිපුර ගත්තා. ඊළඟට තියෙනවා පොඩි අයට ගත්ත විටමින් එක. ඔයගොල්ලෝ දකින්න ඇති මම කොතනින්ද ගත්තේ කියලා. මල්ටි විටමින් එකක් තමයි අරගත්තේ. ඊළඟට මෙතන ටූත් පේස්ට් තියෙනවා. ටූත් පේස්ට් පොඩි අයට වෙනම ගත්තා. අපිට වෙනම අරගත්තා. මෙතන තියෙනවා ඉන්ටිමේට් වොෂ්. මේ වගේ ඩබල් එකක් ආවේ. ඒක ගත්තා අපිට. මේක ගත්තා පොඩි අයට. අවුරුදු 3ට වඩා වැඩි බබාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බාත්රූම් එකට ගත්තා මෙන්න මේක කොමඩ් එකට. ඊළඟට මෙතන ඩියෝ දෙකක් තියෙනවා. ඒකත් ಜಾති දෙකකින් මේ විදිහට අරගත්තා. ඊළඟට තියෙනවා පොඩි එක්කිනාට අපේ දුවට ගත්තා මම. මේ විදිහට තියෙනවා පළතුරු වලින් හදපු පොඩි පොඩි පවුච් තියෙනවා ගන්න. ඉතින් මෙන්න මේ අලුතෙන් ඇවිල්ලා තිබ්බ එකකින් ಜಾති 3ක් ගත්තා. ඊළඟට මේ එක බොක්ස් එකක් අරගත්තා. මේ බොක්ස් එක ඇතුලේ මං හිතන්නේ 6ක් වගේ තියෙනවා. ඒකෙන් එකක් අරගත්තා. ඊළඟට තියෙනවා පොඩි අයගේ බොඩි වොෂ් එක. අපිට ගත්ත බොඩි වොෂ් මේ විදිහට ಜಾති දෙකකින් අරගත්තා. ඊළඟට මෙතන තියෙන බොඩි මිස්ට් එකක්. ඒකෙනුත් එකක් අරගත්තා. ඊළඟට තියෙනවා පාස්තා හදන්න ගන්න සෝස් එක. ඒකෙනුත් මම 4ක් අරගත්තා. ගෙදර තව එක බෝතලයක් ඉතුරු වෙලා තිබ්බා. ඒ විදිහට එකෙන් 4යි. ඊළඟට මෙතන තියෙනවා නූඩල්ස් එකක්. මේක සමහර මාසවල මේ සුපර් මාකට් එකේ නැහැ. ඉතින් අද තියෙනවා දැකලා මම එකක් අරගත්තා.
ඊළඟට සීරියල් වර්ග ගත්තා. මේක ගත්තා දුවට. ඊළඟට මේ තියෙන්නේ දෙවෙනියට ගත්ත එක. ලොකු එකනා කන්න කැමති නැහැ. ඉතින් මේ විදිහට ಜಾති 3කින් අරගත්තා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් දෙකකින් වගේ මේ විදිහට 3ක් අරගත්තා. ඊළඟට තියෙනවා මෙතන টয়ලට් පේපර්. මේ වගේ රෝල් 12ක් තියෙන එකක් අරගත්තේ. ඊළඟට මෙතන තියෙන්නේ මම ගත්ත පාස්තා ටික. ඔයගොල්ලෝ දැක්කනේ මම මොනවද ගත්තේ කියලා. මෙන්න මේ පාස්තා එක මම කොහමද බිල් කරන්න යන්න කලින් මම අරගත්තා දැකලා. ඒ ටික තියෙනවා. ඊළඟට තියෙනවා පොඩි අයට ගත්තා මෙන්න මේක මම. ගොඩ දවසකින් මම මේ ගෙනාවේ. ඉතින් ගෙනාවෙම නැහැ. ඊළඟට පාන් වර්ග ටිකක් අරගත්තා. මෙතන තියෙනවා පොඩි අයට ගත්තා මම අර වාටි නැති පාන් එක. ඊළඟට ටෝස්ට් කරන්න ගන්න පාන් එකෙන් පැකට් දෙකක් අරගත්තා. හොට් ඩොග් හදන පාන් එකක් අරගත්තා. ඊළඟට මෙතන තියෙනවා රැප්. මේකේ 18ක් තියෙනවා. ගිය මාසේ මට ඇත්තටම ගන්න අමතක වුණා. දැන් මේ මාසේ මම ඒක මතක් කරලාම අරගත්තා. මෙතන තියෙනවා නට්ස් තියෙන මික්ස් එකක් තියෙන මෙතන. පැකට් එකක් අරගත්තා. ඊළඟට ටූනා තියෙනවා මේක මම බලන්න හින්දා ගෙනාවේ අලුතෙන් දාලා තිබ්බේ. වෙනදර ගන්න එක නෙමෙයි මේකේ 8ක් තියෙනවා. ඉතින් එකකින් එකක් අරගත්තා. ඊළඟට සීනි එකක් අරගත්තා. ඊළඟට පොඩි අයගේ නෙස්ක්වික් එක අරගත්තා. මේකේ පවුඩර් එකක් තියෙන කිරි වලට කලවම් කරලා හදනවා. ඊට පස්සේ ඊස්ට් එක ඉවර වෙලා තිබ්බ මම ඊස්ට් එකක් අරගත්තා. ඊළඟට මෙතන තියෙනවා පෑන්කේක් මික්ස් එක. මේකෙන් මම පැකට් 3ක් අරගත්තා. මොකද මට සමහර දවස්වල උදේට වෙලාව මදි මේක හදා ඉන්නේ. ඉතින් මේකට පොඩි දෙයක් තමයි එකතු කරලා හදන්න තියෙන්නේ. ඊළඟට පාන් පිටි එකක් ගත්තා. මෙතන තියෙනවා සන්ෆ්ලවර් ඔයිල් දෙකක්. එකෙන් දෙකක් අරගත්තා මම. ඊළඟට බිස්කට් වර්ග වලට මම ಜಾති 3ක් අරගත්තා. මෙතන තියෙනවා එකක්. ඊළඟට මෙන්න මේක ගත්තා මම පොඩි අයට බලන්න. ඒක පළවෙනි පාර තමයි අරගත්තේ. ඊළඟට මෙන්න මේ බිස්කට් එක අරගත්තා. ඊට පස්සේ ජූස් අරගත්තා. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මම දෙකක් අරගත්තා. එකක් පොඩි අයට දුන්නා. ඊළඟට සූෂි හදන්න ගන්න ෂීට් එක අරගත්තා. මෙතන තියෙනවා ඩාර්ක් චොක්ලට් එකක්. බ්‍රවුනි හදන්න මම ඩාර්ක් චොක්ලට් එකක් අරගත්තා. ඊළඟට තියෙනවා මෙන්න මේ ගලෙත්තේදී රීසෝ කියලා මන්ට මතක නැහැ හරියටම නම. ඒකේ උඩට චොක්ලට් දාලා තියෙන්නේ. ඒකෙන් පැකට් දෙකක් අරගත්තා. ඊළඟට හදිස්සියට ගන්න කියලා මම මේ විදිහට හදපු පාස්තා සෝස් එක මේක මස් අර අඹරපු මස් එක දාලා හදලා තියෙන්නේ. ඒක පාස්තා එකට කලවම් කරන්න තියෙන එකෙන් මම දෙකක් අරගත්තා. ඊළඟට මෙතන තියෙනවා සැමන් එකක්. ඒක පාස්තා සලාඩ් එකකට. ඊළඟට චිප්ස් ගත්තා. මෙතන තියෙනවා කොකෝ පවුඩර් එකක්. ඒකිනුත් එකක් අරගත්තා මම. ඊළඟට ටිෂු ගත්තා. මේක ටිෂු පැකට් එකක 100ක් තියෙනවා. වෙනම රෝල් දෙකක් අරගත්තා. මේවා ගොඩක්ම ගත්තේ පොඩි අය කන වෙලාවට මම ටිෂු එකක් එහෙම දෙනවා. ඉතින් ඒකින්ද මේපල් සිරප් එකක් ගත්තා. නුතෙල්ලා එකක් ගත්තා. පොඩි බෝතලයක් මේ සැරේ ගත්තේ. ඊළඟට මෙන්න මේ ටින් කිරි එක අරගත්තා මම. මේ තියෙන්නේ පේස්ටෝ. ඔයගොල්ලෝ දැක්කනේ මම ගත්ත එක. මේක රහයි. හැම පේස්ටෝ එකක්ම රහ නැහැ. ඉතින් මේ බලලා මේ දෙක තමයි දැන් ගේන්නේ. එකකින් දෙකක් ගත්තා. ඊළඟට සැමන් ටින් දෙකක් අරගත්තා. මෙතන තියෙනවා ලෙමන් ජූස් එකක්. ඒකිනුත් බෝතලයක් මම අරගත්තා. ඊළඟට උදේට කන්න අපිට ගත්තා මෙන්න මේක කොර්නෙටි එක. එකෙන් එක පැකට් එකක් අරගත්තා. ඉතින් මං හිතනවා ඔක්කොම දේවල් කිව්වා කියලා. මේ ටික තමයි මම මේ මාසෙට ගිහිල්ලා අරගෙන ආවේ. ඉතින් බිල් එක පෙන්නන්නම් මං කීයක් වුණාද කියලා. ඉතින් මේ ගත්ත බඩු ඔක්කොටම මට යුරෝ 331යි 777ක් ගියා. ඉතින් සාමාන්‍යයෙන් ඒ ගාන තමයි යන්නේ හැම මාසෙම. ඊට අමතරව ඉතින් මම තව ළඟ සුපර් මාකට් වලිනුත් බඩු අර ගන්නවා ඉවර වෙන විදිහ බලලා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.